කෝසි හෝම් ඩයිරීස් මගේ channel එකේ තවත් ලස්සන පුටුවක් ගන්න මගේ යාළුවෝ හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් එන්නකෝ අද ඔයාලට පෙන්වන්න පොඩි දෙයක් තියෙනවා. මේ තියෙන්නේ මම අලුතෙන්ම ගත්ත රයිටින් ටේබල් එක. මේ වගේ මේස දෙකක් කලින් බබාලා දෙන්නටම මම ගෙනත් දීලා තිබුණා. ඒත් මටම කියලා ලියන මේසයක් මගේ පොත්පත් ටික පිළිවෙලට තියාගන්න මෙච්චර කාලයක් මගේ ළඟ තිබුණේ නැහැ. ඔච්චර දවසකට ඒක ගැන හිතන්න මට බැරි වුණා. කොහොමින් හරි අපි අපේ ඕන එපාකම් පැත්තක දාලා දරුවෝ ගැන විතරක් හිතනවනේ. මේකත් ඒ වගේ දෙයක්. කාලයක් තිබුණා මම රෙදි කඩේකට ගියත් ඇඳුමක් ගන්නේ බබාලට විතරයි. හැබැයි අපිට අපිව මගහැරෙන බව මට තේරුම් ගියේ ටික කාලෙකට පස්සේ. ඒත් ඉතින් එහෙම බෑනේ. මොකද ගෙදර අම්මා සතුටින් හිටියොත් තමයි මුළු ගෙදරම සතුටින් ඉන්නේ. මේ බලන්නකෝ මේ මගේ රයිටින් ටේබල් එක arrange කරන්න මම ගත්ත දේවල්. ඊට කලින් මේ ටේබල් එක ගත්තේ කොහොමද කියලා මම කියන්නම්කෝ. මේක මම ගත්තේ දම්රෝ ෂෝරූම් එකෙන්. මේක රුපියල් 20000ක් විතර වුණා. මීට අවුරුදු කීපයකට කලින් මම මේක ගන්නකොට මේක රුපියල් 13000ක් වගේ තමයි උනේ. මේ මේසේ හොඳම දේ තමයි ඒකේ උඩ කොටස අපි ලියන්න පාවිච්චි කරන කොටස වර්ක්ටොප් එක ඒක වැඩ කරලා ඉවරුනහම වහලා දාන්න පුළුවන්. ඒකෙන් අර මගේ රූම් එකේ තියෙන පෙනුම හුඟක් කාම් කරනවා. ඒක හින්දා තමයි මම මේ ටේබල් එක තෝරගන්න ලොකුම හේතුව. මට මීට වඩා ටිකක් ලයිට් කලර් එකක් තිබුණා නම් හොඳයි. ඒත් එයාලා ළඟ තිබුණේ මේ කලර් එක විතරයි. ඒ නිසා ඉතින් මම මේක ගත්තා. මෙන්න මේ පේන පෙන් හෝල්ඩර්ස් ටික හරිම ලස්සනයි නේද? මට මොනවා හරි දෙයක් ලියන්න යනකොට ඒකට ඕනේ පැන්සල් එහෙම නැත්නම් කලර් පෙන්සිල්ස් ගම් වගේ දේවල් හොයලා ඉවර වෙනකොට ඒ දේ කරන්න තියෙන උවමනාව නැති වෙලා යනවා. ඔයාටත් එහෙමද? මේ වගේ දෙයක් දරුවෝ පොඩිම වයස්වල ඉන්න අයට නම් ඕගනයිස් කරලා තියාගන්න එක ටිකක් අමාරුයි. හැබැයි 4 5 වසර වගේ ශ්‍රේණිවල නම් ඊට උඩින් නම් බබාලා ඉන්නේ. මේ වගේ දෙයක් අපිට ඉතින් තියාගන්න පුළුවන්. ඔයා මේ වගේ දෙයක් පිළිවෙලට තියාගෙන ඉන්නකොට ඔයාගේ බබාලත් ඒ විදිහට එයාලගේ මේස වගේ දේවල් arrange කරගන්න පුළුවන්. ගෙවල්, කාමර, ලියන මේස, රෙදි දාන කබඩ් වගේ දේවල් පොඩි අයත් එක්ක පිළිවෙලට තියාගෙන ඉන්න හරි අමාරුයි නේද? මගේ බබාලත් පොඩි දවස්වල එහෙම තමයි. එක පොතක් ගන්නකොට පොත් ගොඩාක් බිම වැටෙනවා. ඊට පස්සේ ඉතින් ඒක දාලා යනවා. මුලින් මමත් මේ ගැන ගොඩාක් වොරි වුණා. ඒත් ඉතින් කාලෙත් එක්ක දැනගත්තා දරුවෝ එයාලගේ එක වයසකට ආවට පස්සේ નિરાයාසයෙන්ම ඒ දේවල් පිළිවෙල කරගන්න හුරු වෙනවා කියලා. අපි කරන්න ඕනේ එතකන් අපිට හැකිතරම් පිළිවෙලට දේවල් අස්පස් කරලා තියාගන්න එක තමයි. ඒ දේවල් දැකලා එයාලා ඔටෝමැටිකලි කාලෙත් එක්ක ඒවට හුරු වෙනවා. එතකන් ඉවසීමෙන් උපේක්ෂා සහගත විදිහින් බලාගෙන ඉන්න එක තමයි අපිට කරන්න තියෙන්නේ. කෑ ගහලා බැනලා ගහලා මේ වගේ දේවල් කරන්න ගියොත් දරුවෝ විතරක් නෙමෙයි අපිත් ස්ට්‍රෙස් වෙනවා. බලන්නකෝ මම ගත්ත දේවල් arrange කරගත්ත විදිහ ඔයා හොඳයිද කියලා මට කියන්නකෝ බලන්න. මම අර ගම්බෝතල් වගේ දේවල් දාන්න අරන් තියෙන පෙන් හෝල්ඩර් එක හරි ප්‍රයෝජනවත්. ඒක විතරක් රුපියල් 1200ක් විතර වුණා. හැබැයි ඒකේ ක්වොලිටි එක හොඳයි. හොඳ මැටීරියල් එකකින් තමයි ඒක හදලා තිබුණේ.
මේ තියෙන්නේ මම මගේ එදිනෙදා වැඩවලට ගන්න පොත්පත් ටික, මගේ ඊයර් ප්ලෑනර් එක, මගේ මීල් ප්ලෑනර් එක, එතකොට ඉවෙන්ට් ඕගනයිසින් බුක් එක, ඒ වගේ තව පොඩි පොඩි කිට් පොත් කීපයක් තමයි ඉතින් මම ළඟ තියෙන්නේ. වෙලාවක ඒ වගේ තියෙන්නේ මොනවද කියලා මම ඔයාලට හරියටම පෙන්නන්නම්කෝ. මෙන්න මේ චූටි කැටේ මම ගත්තේ මගේ ළඟ ඉතුරු වෙන මාරුකාසි ටික දාන්න. මාරුකාසි ටිකක් වුණත් අර ටික ටික එකතු කරලා බලනකොට සමහර වෙලාවට හිතා ගන්නත් බැරි ලොකු ගාණක් එකතු වෙලා තියෙනවා. ඔන්න ඉතින් අවසාන පෙනුම බලලා හොඳයිද කියලා මට කියන්නකෝ. මෙන්න මේ පෙන්නන පොත් කාටද මතක? ඔයාලට මතක නම් අපි පුංචි කාලේ මුල්ම කාලවල් වල ලිව්වේ මේ පොත්වල නේද? මේ එක්සර්සයිස් බුක්ස් මතකද ඔයාලට? මේක පිටු 40ක විතර පොතක්. මේ පොත මට හම්බුනේ මේ මං වැඩ කරන ඉස්කෝලේ කබඩ් එකක තිබිලා. එතකොට ඒ පොතේ මිල රුපියල් 8ක් කියලා තමා ගහලා තිබුණේ. මට පුදුමත් හිතුණා පිටු 40ක පොතක් රුපියල් 8කට දැන් ගන්න තියා හිතන්නවත් බෑ නේද? ඔන්න ඉතින් මම පොඩි ඉන්ඩෝ ප්ලාන්ට් එකකුත් තියාගන්න යන්නේ මේසේ උඩින්. ඕනෙම දෙයකට ඉන්ඩෝ ප්ලාන්ට් එකක් එකතු වුණාම ඒකේ හරි මේ සජීවී ගතියක් එනවනේ. මේ ප්ලාන්ට් එක මං හදලා තියෙන්නේ අර සුදු පාට ලස්සන ගල් දාලා වතුර වීදුරුවක, වතුර දාපු වීදුරුවක. මේ විදිහට මේ අපිට පැලයක් ලස්සන නඩත්තු කරගන්න පුළුවන්. සතියකට දෙකකට සැරයක් වතුර ටික මාරු කරන්න ඕනේ. එහෙම නැත්නම් මේකේ මදුරුව බිත්තර දාන්නත් පුළුවන්. ඉතින් එන්නකෝ අපි හවසට පොඩි ස්නැක් එකක් හදන්න. මොනා හරි චූටි දෙයක් හදන්න ඕනේ කියලා ඔන්න කල්පනා කර කර ඉද්දි තමයි මට මතක් වුණේ පරිප්පු වඩේ හදාගන්න. මේ අර අපි නිතර පාවිච්චි කරන කෑමට ගන්න සාමාන්‍ය තැඹිලි පාට පරිප්පු එක. ඒක විනාඩි 10ක් 15ක් විතර පෙඟෙන්න තිබ්බහම ඇති. ඊට පස්සේ ඉතින් වතුර ටික පෙරලා අරගෙන බ්ලෙන්ඩ් කරලා ගොඩාක් දේවල් මම ඒකට එකතු කරන්නේ නැහැ. ලුණු ටිකක්, ඊට පස්සේ ලුණු කුඩු චුට්ටක්, ගම්මිරිස් කුඩු ටිකක් විතරයි එකතු කරන්නේ. ඒ දෙක එකතු කරලා හොඳට කලවම් කරනවා. හැබැයි අර ලුණු කරපිංචා කිසිම දෙයක් මම අද දැම්මේ නැහැ. ඒ දේවල් දැම්මේ නැහැ කියලා වෙනසක් නැහැ. ඔයත් මේ දේවල් දෙක විතරක් දාලා හදලා බලන්නකෝ. හරිම රසයි. ලොකු රෙසිපි එකක් නෙමෙයි මේක. ඉතින් අපිට වතුරේ පෙඟෙන වෙලාවත් එක්ක විනාඩි 25ක් 30ක් ඇතුළත ඉක්මනින් හදාගන්න පුළුවන් ස්නැක් එකක්. ඊට පස්සේ ඉතින් තෙල් ටිකක් ලිපේ තියලා අපිට තියෙන්නේ වඩේ ෂේප් හදාගෙන බෙද ගන්න විතරයි. ගින්දර ගොඩක් වැඩි වුණාම නම් ඇතුලේ ඉදෙන්නේ නැහැ. ඒ නිසා අඩු ගින්දරේ ලස්සන ගෝල්ඩන් කලර් එකක් එනකන් ඉතින් බෙදගත්තා. ඔයාලගේ ගෙදරත් මේ වගේ කෑමක් හදනකොට සුවඳ එනකොට කුස්සියට සුවඳ බල බල හොයාගෙන එන බඩගිනි හමුදාවක් ඉන්නවද? අපේ ගෙදරත් එහෙමයි. ඔන්න ඉතින් බලන්නකෝ ලස්සනට ගෝල්ඩන් කලර්ට බැදගත්තට පස්සේ අපිට පුළුවන් ලස්සනට කපාගත්ත ලුණු රවුම් ටිකක් මේකට දාලා ගානිෂ් කරගන්න. අමු මිරිස් කැලි ටිකක් තිබුණත් මේකට දැම්මනම් හරි හොඳයි. අපි අර හවසට ගන්න වඩෙත් එහෙමනේ නේද? එහෙනම් ඉතින් අනිත් දවසේ හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. අදට ගිහින් එන්නම්.